ඇයි මම මේ භයානක වචනේ පාවිච්චි කරේ? දැන් ඩිමෙන්සියාව ගන්න. ඩිමෙන්සියා රෝගීන් අපිට හුඟක් යොමු වෙන්නේ තුන්වෙනි අවස්ථාවේදී ස්ටේජ් එකේදී. නැත්නම් දෙවෙනි අවස්ථාව පැනලා. ඒ කියන්නේ මුල්ම අවස්ථාවේ හඳුනාගත්තොත් මොකද ඩිමෙන්සියාව කියන්නේ අපිට ඇරෙස්ට් කරන්න පුළුවන් රිවර්ස් කරන්න බෑ. මොකද ඩිමෙන්සියාවේදී වෙන්නේ ඇත්තටම මේ පාරමී මොලේ තියෙන සෛල ඇකිලෙනවා. මොලේ දි รา පත් වෙනවා. ඒ කියන්නේ සෙරිබල් කෝටෙක්ස් එක මේ සෑම ස්ථානයක්ම ශ්‍රින්ක් වෙනවා, ගිලෙනවා. එතකොට මේක ඇල්සයිමර් ඩිසීස් කියමු අපි. දැන් මේ වගේ දෙයක් මුල්ම කාලයේ තියෙන ලක්ෂණ අඳුර ගන්න පුළුවන් නම් එතනින් එහාට වැඩි නොවි අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. මොනවාද මුල්ම කාලේ ඩිමෙන්ෂියා රෝගීන්ගේ දකින්න ලක්ෂණ? ඊටම වැදගත් ලක්ෂණ කීපයක් මම කියන්නම්. අපි ගෙදර උයනවා. ලිපට අපි ගෙදර ගිහලා කුක්සිය උයනවා. උයනකොට දන්නේම නැතුව ලිපෙන් නිතරම දේවල් වෑංජන පිච්චෙනවා. එක සැරයක් නෙවෙයි කීප සැරයක් අමතක වෙනවා ලිප නවත්තන්න ඕෆ් කරන්න. තව අවස්ථාවක යමක් තැනක තියෙනවා. හැම තැනම හොයනවා. හොයලා අන්තිමට සැක හිතෙනවා මගේ බඩු කවුරු හරි ගන්නවා කියලා. සමහරවිට අසාමාන්‍ය චර්යාවමුත් වෙනවා. ඒ කියන්නේ ටූත් බ්‍රෂ් එක කියලා සමහරට සීතකරණය ඇතුලේ තියෙනවා. අමුතුම චර්යාවක්. සමහරට කඩමණ්ඩියට යනවා. ගෙදර එන්න හොයාගන්න බැරි වෙනවා. එක සැරයක් නෙවෙයි දෙතුන් සැරයක් වෙනවා. ළඟම කට්ටියගේ ටෙලිෆෝන් නම්බර්ස් අමතක වෙනවා. ડોක්ටර් මට ඔය ලක්ෂණ කියනකොට අහන්න හිතෙන දෙයක් තමයි ඩිමෙන්ෂියා වලට ගොඩාක් ගොදුරු වෙන්නේ කාන්තාවන්ද කියන එක. ඔව් කාන්තාවන් තමයි වැඩියෙන් ඩිමෙන්ෂියාවට ගොදුරු වෙන්නේ.